ඔයා ඉන්නේ ඉතාලියේද? ඉතාලි ලැන්ග්වේජ් ඉගෙන ගන්න ස්කූල් එකක් ඔයා හොයනවද? ආදු එක්සෑම් එක කොහොමද කරන්න කියලා අයිඩියා එකක් නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. මම දැන් ඉන්නේ ස්කූල් එක ගමන් ඉන්නේ. ස්කූල් එක තියෙන්නේ රියෝනාල්තෝ වලින් බහින්න ඕන ඔයාලා මෙට්‍රෝ කියන කෙනෙක් නා. එතනින් බහලා මීටර් 600ක් විතර යන්න තියෙනවා. ඔයාලා Google Maps එකේ අරගෙන ස්කූල් එකේ නේම් එක දුන්නාට පස්සේ ස්කූල් එක ඔයාලා ලොකේෂන් ගන්න පුළුවන්. ස්කූල් එකේ නේම් එක තමයි කවරේසේ. මම ඔයාලා ස්කූල් එකේ නේම් එක දාන්නම් ඔයාලා සර්ච් කරන්න ඔයාලා Google Map එකේ. ස්කූල් ඩැලස් කන්ටැක්ට් කරලා බලන්න පුළුවන් ඔයාලට. අද මාරවුවයි ක්ලයිමේට් එක මාරු. මේ දවස්වල නැත්තම් සීතලයි. අද ක්ලයිමේට් එක සාමාන්‍ය 12 විතර. ඉතින් ගස්සේ මේ දැන් මේ දවස්වල වින්ටර් එක නිසා කොළ නැහැ. සාමයක වෙද්දී මේ ලස්සන විදිහට. ඒකවල මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන ස්කූල් එක. මේ ගේට් එක ක්ලෝස් කරලා තියෙන්නේ. අපි යන්න ඕනේ මෙතන. මේ තියෙන ස්කූල් එක. මේක තමයි අපේ ක්ලාස් එක. මේකේ ඉන්න ඔක්කොම වගේ ලංකාවේ කට්ටිය, අනිත් රටවල කට්ටියක් ඉන්නවා. ඉතින් මෙහෙම තමයි ක්ලාස් එකට ආවට ඔයාලට ඉතාලි උගන්වන්නේ. මේ ස්කූල් එකේදී හදිසි අවශ්‍යතාවයකදී අපි කොහොමද ස්කූල් එකෙන් එළියට එක්සිට් වෙන්නේ සහ අපි එක්සිට් වෙලා අපි ඉන්න ඕනේ කොතනද කියලා අපිට කියලා දෙන ට්‍රේනින් එකක් තමයි මේක. Sembra che chiuso, ma sarà però il punto di sicurezza è questo, ok? Qua importante che siamo un punto di stanza. Dopodiché si esce e poi ඔයාලා දැන් දකින්න ඇති ස්කූල් එක මොන වගේද, ස්කූල් එක ඇතුලේ කොහොමද තියෙන්නේ, ක්ලාස් එක ඇතුලේ මොන වගේද තියෙන්නේ, ස්කූල් එකෙන් අපිට හම්බ වෙන ට්‍රේනින් මොන වගේද කියලා ඒ පොඩි ක්ලිප් ටිකක් මම බ්ලොග් එකේ දාලා තියෙනවා. ඔයාලා ඒක බලන්න ඇති කියලා මම හිතනවා. මම දැන් ඔයාලට කියන්නම් ස්කූල් එකට ජොයින් වෙද්දී ස්කූල් එකෙන් අපෙන් ඉල්ලන ඩොකියුමන්ට්ස් ටික මොනවද කියලා. ස්කූල් එකෙන් අපෙන් ඉල්ලනවා අපේ පාස්පෝර්ට් එකේ කොපි එකක්, අපේ කෝදිජි ෆිස්කාලේ කොපි එකක්, අපේ සෝජෝන් එකේ කොපි එකක්. අපි ඔරිජිනල් ඩොකියුමන්ට්ස් තුන අරන් ගියට පස්සේ ස්කූල් එකෙන් අපි ඒවා ෆොටෝ කොපිස් අරගන්නවා. අරගෙන ඔරිජිනල් අපිට බාර දෙනවා. ඊට පස්සේ යාලා අපිට දෙනවා ෆෝම් එකක් ෆිල් කරන්න. ඔයා රිෆියුජි ඇප්ලයි කරලා නම් ඉන්නේ. ඒ ඇප්ලයි කරපු ඩොකියුමන්ට් එක ගන්න ස්කූල් එකට එන්න. ඒ ඩොකියුමන්ට් එකත් එක්ක ඔයාලා ස්කූල් එකට ජොයින් වෙන්න පුළුවන්. ඔයා ඉතාලියට ළඟදී ඇවිල්ලා තාම ඔයාලට සෝජෝන් එක හම්බෙලා නැත්නම් ඒත් ඔයාලට ස්කූල් එකට ජොයින් වෙන්න පුළුවන්. ඔයාගේ ඕන වෙන ඩොකියුමන්ට්ස් තුන තමයි පාස්පෝර්ට් එක, කෝදිජි ෆිස්කාලේ, ඒ වගේම කොටකොලේ. කොටකොලේ කියලා කියන්නේ අපි කුස්තුරයකට යන්න කලින් අපේ ඩොකියුමන්ට්ස් ටිකක් තියෙනවා. ඒ ටික වැඩ ටික කරලා අපි ඒ ඩොකියුමන්ට්ස් ටික අරන් ගිහලා පෝස්ට් ඔෆිස් එක හරහා පෝස්ට් කරන්න ඕනේ. ඒ පෝස්ට් කරාට පස්සේ අපිට පෝස්ට් ඔෆිස් එකෙන් දෙනවා රිසිප්ට් එක. අන්නේ ඩොකියුමන්ට් එකට තමයි අපි කියන්නේ කොටකොලේ කියලා. ඒ ඩොකියුමන්ට් ෆිල් කරන්න හරිම ලේසි. ඒකේ අහන්නේ අපේ කොමන් ඩීටේල්ස් ටික. අපේ නම, අපේ වාසගම, අපේ රට, අපි ලංකාවේ ජීවත් වෙන සිටි එක සහ අපේ ඉතාලියේ ගෙදර ඇඩ්‍රස් එක සහ අපි ඉතාලියේ ජීවත් වෙන සිටි එකේ නේම් එක. ඊට අමතරව ඊමේල් එක ඔයාලගේ, ඊට අමතරව ඔයාලගේ මොබයිල් නම්බර් එක. ඒ ටික ෆිල් කරලා අපි බාර දුන්නාට පස්සේ ඔෆිස් එකට අපිට ඩොකියුමන්ට් එකක් දෙනවා, ෆයිල් එකක්. ඒ ෆයිල් එකේ තියෙන අපේ ඇටෙන්ඩන්ස් ෂීට් එක. ඊට පස්සේ ඔෆිස් එකෙන් අපිව ගයිඩ් කරනවා අපේ ක්ලාස් එකට. අපි මොන ක්ලාස් එකද ඉගෙන ගන්න කියලා. ක්ලාස් එකට එක්කන් ගිහලා ක්ලාස් එකේ ඉන්න ටීචර් ඔයාලා අඳුනලා දෙනවා. අඳුනලා දුන්නාට පස්සේ ඔයාලට ක්ලාස් එක දිගටම කරගෙන තියෙන්නේ. Lei è la tua maestra? Lei è la tua maestra? Capito? Si può dire o balcone o terrazzo. Terrazzo se è più grande. Bravo. ඔයාලා මේ process එක complete කරාට පස්සේ ඔයාලට හැමදාම class යන්න පුළුවන්. class එක තියෙන්නේ සතියේ දවස් 5 හවස 3 ඉඳන් හවස 7 වෙනකම්. ඔයාලට යන්න හරියටම 3 වෙද්දී යන්නයි හරියටම 7 වෙද්දී class එකෙන් එළියට එන්නයි කියලා දෙයක් නැහැ. ඔයාලා attend කරන time එකත් එක්ක ඔයාලට පුළුවන් ක්ලාස් එකේ ඔයාලා සාමාන්‍ය පැය දෙකක් දින්න කියලා තීරණය කරලා ක්ලාස් එකට කැමති රට යන්න සහ ක්ලාස් එකෙන් කැමති රට වලට එළියට එන්න. ඔයා හිතනවා නම් ඔයා කොහොමද ඉතාලි ලැන්ග්වේජ් එක ගන්න ස්කූල් එකකටම ඇවිල්ලා ඉතාලි ලැන්ග්වේජ් ඉගෙන ගන්න කියලා. එහෙම වොරි වෙන්න දෙයක් නැහැ. භාෂාව ගැන මොකුත්ම නොදන්න කෙනෙක්ට උනත් තේරෙන විදිහට හැමෝටම කියලා දෙනවා. ඉතින් මම මේ කියපු ස්කූල් එක විතරක් නෙමෙයි තියෙන්නේ, තවත් ස්කූල් තියෙනවා. ඉතින් ඔයා ඉන්න සිටි එකේ ඔයාට ළඟම ස්කූල් එකට ඔයාට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඉතින් ඔයා අනිවාර්යෙන් බලන්න ඕන දෙයක් තමයි ඔයා යන ස්කූල් එකෙන් ඔයාට ලැබෙන සර්ටිෆිකේට් එක වැලිඩ් සර්ටිෆිකේට් එකක්ද කියලා.
මොකද සමහරක් ස්කූල් වලින් දෙන සර්ටිෆිකේට් ඉතාලි ගවර්න්මන්ට් එකට වැලිඩ් වෙන්නේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයා යන ස්කූල් එකෙන් ඔයාලට ලැබෙන සර්ටිෆිකේට් එක වැලිඩ් සර්ටිෆිකේට් එකක්ද කියලා හොයලා බලලම ස්කූල් එකට ජොයින් වෙන්න. ඉතින් මීට අමතරව තව එක්සෑම් තියෙනවා අපි කම්ප්ලීට් කරන්න ඕනේ. මේක තමයි බේසික් එක්සෑම් එක. ඉතින් මේ සම්බන්ධව වැඩි විස්තර තව ඔයාලට දැනගන්න ඕන නම් මැසේජ් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න. ඒකට ඔයාලට මම රිප්ලයි එකක් දෙන්නම්. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ciao